ආයිබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඔයගලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කිරට පරාමාළු වෙනවා. පරාමාළු කිරට ඉවුවම හරිම රසයි. ඉතින් ඒ හින්දා බලන්න ඔයත් මේ මං හදන ක්‍රමයටද ඔයත් මාළු කිරට උයන්නේ කියලා. ඉතින් ඇත්තට මාළු කිරට උයුවම මිරිසට වෙන රෙඩි හරි රසයි. එහෙනම් අපි උයලා බලමු. මම මෙතන පරාමාළු ග්‍රෑම් 600ක් විතර අරන් තියෙනවා. මම පොඩි පරාමාළු වලින් තමයි අරන් තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ පරාව වෙනකොට සුදු ලුණු, ඒ වගේම පොඩි ඉඟුරු කෑල්ලක්, එනසාල් කරාමු නැටි, කුරුඳු පොතු, ඒ වගේම ගොරක තමයි මම මේකට අරන් තියෙන්නේ. මම ගොරක හැර අනිත් ಜಾති ටික ඉස්සෙල්ලම වංගෙඩියකට දාලා හොඳට තලලා ගන්නවා. ගොරක හැර කියලා කිව්වේ ගොරක මාළුවට දාලා තැළුවාම මාළුව කළු පාට වෙනවා. ඒ නිසා අපි කිරට මාළු වෙන වෙලාවට ගොරක දාන්නේ කෑලි පිටින්මයි. මේ තියෙන්නේ සුදු ලුණු, ඉඟුරු, එනසාල් කරාමු නැටි සහ කුරුඳු පොතු විතරක් එකට තලාගත්ත පේස්ට් එක. ඊට පස්සේ මම වළඳක් අරගෙන වළඳට ඉස්සෙල්ලාම මම මේ බී ලුණු ගෙඩි භාගයක් එකතු කරේ. ඔයාට රතු ලුණු තියෙනවා නම් රතු ලුණු තමයි මේකට එකතු කරන්න හොඳම දේ. රතු ලුණු ටිකක් හොඳට හීනියට ලියලා එකතු කරන්න. නැත්තම් බී ලුණු දැම්මයි කියලාත් ගැටලුවක් නෑ. බී ලුණු නම් තියෙන්නේ බී ලුණු එකතු කරන්න. ඊළඟට මම එනසාල් කරාමු නැටි, කුරුඳු පොතු තලපු පේස්ට් එක එකතු කරා. ඊට පස්සේ රම්පා කරපිංචා එකතු කරා. ඊළඟට මම ගොරක එකතු කරා. මම ගොරක කෑලි 5ක් විතර දැම්මා. ඒ දැම්මේ මට තියෙන්නේ පොඩි ගොරක කෑලි නිසා. ඔයාට තියෙන ගොරක වල ඇඹුල් රස අනුව බලලා ගොරක කෑලි 2ක් 3ක් එකතු කරගන්න. තව මේකට අම්මිරිස් කරල් 2 3කුත් ඔයාට එකතු කර හැකියි. මට අම්මිරිස් තිබුණ නැති හින්දා මම දැම්මේ නෑ. ඊළඟට මම කහ කුඩු එකතු කරා. ඊට පස්සේ ගම්බිරිසුත් මම කුඩු එකතු කරා. ඊළඟට 3-5 කුඩු තේ හැඳි එකමාරක් විතර. ඒ වගේම රස අනුව ලුණු සහ දිය කිරි තමයි මේ එකතු කරන්නේ. හොඳට මතක තියාගන්න දිය කිරි එකතු කරන්නේ මිටි කිරි නෙමෙයි. දිය කිරි එකතු කරලා ඉස්සෙල්ලා අපි මාළු ටික තඹ ගන්නවා. ඊට පස්සේ තමයි මිටි කිරි එකතු කරන්නේ. මම එකතු කරගත්ත දිය කිරි ටිකක් මදි වගේ හින්දා මම ඒකට තව වතුර චුට්ටක් එකතු කරලා දිය කිරි ගතිය හදාගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේක ලිපේ තියනවා. ලිපේ තියලා යන්තම් කිරි එක රත් වෙගෙන වගේ එනකොට මාළු කෑලි ටික මේකට අහුර ගන්නවා. අහුරලා වැඩි හැඳි ගන්න නැතුව ඉස්සෙල්ලා අපි මේ හොදි එක නටව ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න එක දෙයක් ගොරක කොයි වෙලේවත් අඹරලා පේස්ට් එකක් විදිහට දාන්න එපා. දැම්මහම අර කිරි මාළු වල ඇත්තටම කිරි මාළු ඉව්වහම අර කිරි පාටටනේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලා කහ පාටකට හොඳ රස අර ඇහැට ප්‍රිය පාටකට තමයි හොදි එක තියෙන්න ඕනේ. ගොරක අඹරලා දැම්මහම මාළු එකේ පාට වෙනස් වෙනවා. එතකොට මාළු හොදි එක කළු පාට වෙනවා. ඒ නිසා ගොරක කෑලි විදිහට එකතු කරන්න ගොරක අඹරලා එකතු කරගන්න එපා කිරි මාළු වෙන වෙලාවට. මිරිසට වෙනවා නම් ගොරක අඹරලා එකතු කරන්න ඕනි. එතකොට රසයි. ඉතින් අපි මේ විදිහට තමයි මම කිරි මාළු යන්නේ. දැන් මම හොදි එකේ යන්තම් නටාගෙන එන හින්දා මාළු කෑලි ටික පිළිවෙලට වෙන වෙනම අහුරගත්තා. ඊට පස්සේ හැඳි ගන්නෙ නෑ. හැම වෙලෙම පොඩ්ඩක් වටේට හොලවන ගමන් තමයි මේ හොදි එක නටව ගන්න ඕනි. දෙපැත්තෙන් අල්ලලා චුට්ටක් නටාගෙන එනකොට දෙපැත්තෙන් අල්ලලා හොලෝ මේ මාළු එක රත් කරගන්න ඕනේ. හැඳි ගෙවුවාම මේක කිරට වෙන මාළුවක් වුණාම ගොඩක් අර අපි ගොරක කෑලිත් එකතු කරන්නේ පේස්ට් එකත් වෙමින්නේ. සාමාන්‍යයෙන් ගොරක ටිකක් එකතු වුණාම මාළු කෑලි හයි වෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ වුණාට මෙතනදී මාළු කෑලි කැඩෙන්න බලනවා කිරට වෙන වෙලාවට. ඒ නිසා හැන්ද ගහන්න නැතුව තිලිය හොලවලා තමයි මාළු එක කලවම් කරගන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ දිය කිරි ටික හොඳට නටාගෙන ආවා. ඉතින් මම ඊට පස්සේ මේකට මිටි කිරි ටිකක් එකතු කරනවා. මිටි කිරි මම අපේ ගෙදර ටිකක් හොදි වගේ ගතිය ටිකක් කන හින්දා මම හොදි ටිකක් වගේ වැඩිපුර තියාගෙන තින්නේ. ඔයාලා හොදි අඩුවෙන් කනවා නම් මේ කිරි ටිකක් අඩුවෙන් එකතු කරලා, ඒ කියන්නේ දිය කිරි ටිකක් අඩුවෙන් එකතු කරලා තඹගෙන ඊට පස්සේ මිටි කිරි ටිකක් දාගන්න. ඔයාලා තව හිතයි දැන් හැඳි ගන්න එපා කියලා කියද්දි මම හැන්දෙන් කලවම් කරනවා කියලා. නෑ, මම මේ කරන්නේ අර මිටි කිරි දැම්මහම ටක් ගාලා කිරි ටික කැටි වෙන්න බලනවා. ඒ කැටි ගහින එක නවත්ත ගන්න හැන්දෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරලා අර වටේට තියෙන කිරි ගතිය මෙන්න මේ වගේ කැටි ගහලා නැත්තම් මාළුවේ
අර අපි බලාපොරොත්තු වෙන ලස්සන පැහැය නැතුව යනවා. කිරි ටික කැටි ගහිලා එනවා. ඒ කැටි ගහින එක නවත්ත ගන්න තමයි මම හැන්දෙන් පොඩ්ඩක් එහෙම කරේ. ඊළඟට මෙන්න මෙහෙම මම කලවම් කරලා තමයි මේක හදන්නේ. මෙහෙම පොඩ්ඩක් කලවම් කරනවා. ආයි ලිපේ තියෙනවා. ලිපේ තියලා චුට්ටක් නටවනකොට අහපව් කලවම් කරනවා. එහෙම වට දෙකක් තුනක් කලවම් කරලා මේක බා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මාළු පරා මාළු වර්ග පරා මාළු විතරක් නෙමෙයි පරා මාළු වියන්න පුළුවන්. ලින්න මාළුත් කිරිට වියන්න පුළුවන්. හුඟක් කිරිට වියන මේ මාළු වර්ග වලින් එක මාළු වර්ගයක් තමයි පරා මාළු කියන්නේ. ඉතින් පරා මාළු කිරිට ඉව්වහම හරි රසයි. ඉතින් පොඩි අයටත් කන්න දෙන්න පුළුවන්. සැරයි කියලා කියන්නෙත් නෑ. ඉතින් ඒ නිසා ඔයත් ඉන්දියාප්ප කන්න වගේ දෙයකට නම් ගොඩක් හොඳයි කිරි මාළු වියාගත්තාම. ඉතින් ඔයාලත් මේ වගේ හදලා බලන්න. මිටි කිරි ටිකක් දාලා අන්තිමට හොඳට කලවම් කරලා බා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මම ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේකෙනුත් ඔයාලට යම්කිසි දෙයක් දැනගන්න ලැබුණා නම් මාව subscribe කරලා යන්න මතක් කරනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෙකුටත් බලන්න, share කරන්න කියලා මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.